මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය. ඔව්. මද්ද්‍රව්‍ය මේ රටේ තුරන් කරන්න ඕනේ. සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටෙන් අයින් කරන්න ඕනේ. හැබැයි ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන්න ඔවුන්ට විරුද්ධ සංවිධානක අපරාධකරුවන් විපක්ෂයට සම්බන්ධයි කියලා හංවඩු ගහන්නත් කියන ප්‍රතිපත්තිය ඇතුලේ කවදාවත් ඒක කරන්න බෑ කියන එකත් ආණ්ඩුව මතක තියාගන්න. කවදාවත් එහෙම කරන්න බෑ. ඒ හින්දා අවංකයෙන් සත්භාවයෙන් මේ කටයුතු කෙරුවොත් මේ රටෙන් මේක තුරන් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි මේ මහ පොළොවේ ජනතාවගේ ගොඩනැගිලි දේශපාලන බලවේගය. අපි හැමදාම මෙරටේ ගොවි ජනතාව වෙනුවෙන් පිණි හිටියා. අපි ඉදිරියට අනාගතයේදී මේ මාතෘ භූමියේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවනවා වගේම ගොවියාගේ දරුවට තාක්ෂණයක් දෙක්ක නූතන පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහි කරන්නත් අපි මැදිහත් වෙනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඒ වගකීම අපි බාර ගන්නවා. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ගොඩනගන්නේ. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය. අපි අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කණ්ඩායම. ඒ වගේම අවංක චේතනාවකින් මේ රටේ තරුණ පරම්පරාව ගොඩනගන්න ඕනේ. ලෝක රැකියාව වෙළඳපොළට තරුණයා සූදානම් කරන්න ඕනේ කියන හැඟීම වගේම නූතන රැකියාව වෙළඳපොළට ගැළපෙන වගේම අපේ සංස්කෘතියට ආගම දහමට ගැළපෙන දේශපාලන පරිවර්තනයක් මේ රටේ කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානකින් ඉන්න දේශපාලන කණ්ඩායම. දේශපාලන බලවේගය. ඒ දන්වාදපුර දිස්ත්‍රික්කයේ ඔබ තමයි උන්වහන්සේ මම ස්තුතිවන්ත වෙනවා. අපි දීර්ඝ ගමනක් ආවා. අභියෝග ගණනාවක් අපි පහු කළා. පහුගිය කාලේ අපි පසුබැස්සා. ඔව්. අපි පසුබැස්සා. අපේ දින අඩුපාඩුකම් තියෙනවා. අපි හදාගත්තා. අපි හදා ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා. උද්දච්ච කමෙන් රටේ ජනතාවට පාක්ෂික නැවුම්කන් නොදී දේශපාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයක ගැටිලා පාක්ෂිකයක කතා කළා මාතෘ භූමියේ මහ පොළවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ. අනේ දෙවෙනි දේශපාලන පරිවර්තනයට අපේ පක්ෂය අද සූදානම්. මම ආරාධනා කරනවා. අපේ ඈත් වෙච්ච බොහෝ පිරිසක් තව ඉන්නවා. අද විශාල පිරිසක් අපේ එකතු වෙනවා. එකතු වීම තුළ අපේ එක රැඳිච්ච ශක්තිමත්ව අපේ එක පිනීඩපු ජනතාව ශක්තිමත්ව ගොඩනගෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා. අපේ ඈත් වෙලා වෙන් වෙලා හිත අමනාපලා හිත පිටිච්ච පිරිස ඉන්නවා. තව ඉන්නවා. අපි ඒකට කතා කරමු. ඒකට අපි කතා කරමු. මේ මාතෘ භූමිය ඇතුලේ ඊළඟට ගොඩනැගෙන ආණ්ඩුවක් ඇතුලේ වගේම ඊළඟට ගොඩනැගෙන දේශපාලන බලවේගය ඇතුලේ අපේකම අපේ ආගම අපේ ජාතිය වගේම මේ මහ පොළොවේ පය ගහලා ඉන්න සියලුම දෙනාට ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් අපි හදනවා කියන එකත් අපි ඔබ තමයි දාසට පොරොන්දු වෙනවා. ඡන්දයක් තියෙන්න ඕනේ නෑ ගෙයින් ගෙට යන්න. අද යමු අපි ගෙයින් ගෙට. අපිත් එක්ක හිත අමනාපලා ඉන්න අය, දුරස් වෙලා ඉන්න අය අපි සාකච්ඡා කරමු. ඒ අපි එකතු කරගමු. එයා එකතු කරගෙන ශක්තිමත් ඉදිරි කාල සීමාව තුළ ගොඩනගෙන ඔබ ගමන නායකත්වයේ දෙන්න. ඔබ ගමන නායකත්වයේ දෙනකොට දිස්ත්‍රික්කයට වගේම පක්ෂයේ නායකත්වයේ දෙන අපේ නායකාවන් ශක්තිමත් බලවේගයක් විදිහට මේ පක්ෂය ගොඩනගන. එබැවින් මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ මිත්‍රවරුනි. අපි අභියෝගාත්මක කාලයක් පහු කරගෙන ආවා. ඒ වගේම තමයි අභියෝග ගණනාවක් අපිට ඉස්සරහට යන්න මුණ දෙන්න. මේ හැම අභියෝගයකටම ශක්තිමත් අපි මුණ දෙන්න. ආණ්ඩුවේ මර්ධනයට නම් අපුව නවත්තන්න බෑ. හිරගෙවල් පෙන්නලත් අපුව නවත්තන්න බෑ. කොඩි කණුවක් ගලවලත් අපුව නවත්තන්න බෑ. ඔබේ මර්ධනය ඔබ තියාගන්න. 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියා අද ඉන්නවා. නාමල් රාජපක්ෂ. අය 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා ඒ වගේ කාලේ. මේ අද අලුත් පරම්පරාවක්. වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඒ ඉඳා ඔය 80ට 89 සෙල්ලම් මතක් කළා මේ අපේ මොන මම තාත්තා කියලා ඉව කියන්න බෑ කියලා. එහෙනම් මම කියන්නේ නෑ. එහෙනම් ඒව තියාගෙන ලෑස්ති වෙන්න එපා. හැබැයි ඔබ හොරු අල්ලන්න. ඒ හොරු අල්ලන කන්ටේනර් 320 පණ්ඩප එකවත් අල්ලගන්න. අර කොඩු කන්ටේනර් දෙක වරාය පණ්ඩප ගෙනාවත් අල්ලන්න. ගල්ලඟුරු ගෙනාපු ගෙනාවත් අල්ලන්න. කැප් 1700 ගෙනාවත් අල්ලන්න. පිටරටේ හාල් කියන ගෙනාවත් අල්ලන්න. ජනාධිපතිතුමා ජොපරගේ යන්න ඕනේ. මම ඒකට බයින්නේ නෑ. මොකද එයා යන්නේ නෑ කියලා අපි මොනව කරන්නද? දැන් එතුමා පාරේ ගියා නම් ශ්‍රීමා බෝධින් වහන්සේට වැඳගෙන යන්න වෙන්නේ. ජොපරගේ ගිහින් ජේප් එකේ ගියා. උගන්ඩාවේ සල්ලි. ඒක ගේන්න. ඒක ගේන්න ඕනේ. අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ. ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. බොරුව නවත්තන්න. රැවටිල්ල නවත්තන්න. මර්ධනය නවත්තන්න. ඔබ මෙරටේ ජනතාව